Hey guys, අදත් ආදරෙන් පිළිගන්න තවත් අලුත් වීඩියෝ එකකට. අද මම ඩයිසෝ කිව්ලොන් එකක් තමයි ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. මම ඔයාලට පොඩි අදහසක් ගන්න ඕන නිසා මේවයි ගණන් ඩිස්ප්ලේ එකේ ප්ලේ කරන්න. දැන් මම මේ ඉන්න සෙක්ෂන් එකේ මේක පළවෙනි සෙක්ෂන් එක. මේක තියෙන පොඩි අයිටම්ස් නිකං ෂෝක්ස් ග්ලාසස් පැන්දුම් ඒ වගේ ඒවා. අපි සෙකන්ඩ් ෆ්ලෝ එකට මුලින්ම ගිහිල්ලේ. ඉතින් මේ සෙක්ෂන් එක ගැන ඔයාලට පෙන්නන්න ගොඩක් දේවල් තියෙනවා. මේ මුලින්ම තියෙන්නේ ඔයාලට කිචන් එකට අවශ්‍ය කරන දේවල්. අද මේක ඇත්තටම බඩුවල ගණන් හරි මාට්ටුයි. උපරිම ඕචෝනමක් කියලා කියන්නේ ලංකාවේ වලින් රුපියල් 1000ක් විතර තමයි ඒක වෙන්නේ. අනිත් ඒවා ඔක්කොම ඕචෝනම හෝ ඕචෝනමට අඩුයි තියෙන හැමදේම. ඉතින් ඔය බොක්සස් හැමදේම මේක ඇත්තටම බඩු ගොඩක් අඩු වුණත් සාමාන්‍යයෙන් මේකට කවුරු ආවොත් එහෙම අනිවාර්යෙන් අපි ගන්න හිතන් ඉන්න දේ නෙමෙයි ගන්න. ස්ලිපර්ස් දෙයක් නම් හැබැයි මත් ගන්න හිටියේ රූම් එකට දාන්න. අපි මෙතනින් ගමු ඉතින්. ඇත්තටම මේ කිචන් අයිටම් නම් හරිම අඩුවට තියෙනවා ලංකාවට වඩා. ඇත්තටම හරිම අඩුයි. ඉතින් මම චුට්ටක් පහලට යනවා. මේ සෙක්ෂන් එකේ අපිට දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට වොෂින් මැෂින් එකට දාන්න ඒවා වගේ කියන්නේ හැමදේම වගේ තියෙන මේ සෙක්ෂන් එකේ රෙදි සම්බන්ධ දේවල් ඔක්කොම වගේ තියෙන කොට රෙදි ඔය ෂොක්ස් මේ ළමයි ෂොක්ස් නම් කොච්චර තිබ්බත් මදියා. මේ තමයි පහළම සෙක්ෂන් එක. මේ ගැන ඇත්තට මට ගන්න නම් කිසිම දෙයක් හිතාගෙන ආවේ නැහැ. ඒත් අපි ගිහින් බලමු. ඔයාලට විලොන් එක කරන්න ඕන නිසා තමයි යන්නේ. ගිහින් බලමු ඉතින්. මෙහි ගෑනු ළමයි ඔය ගොඩක් අය නිකන් ස්ටිකර්ස් ඒ වගේ දේවල් වලට හෙන ආසයි. මෙහි මං හිතන්නේ අපේ ලංකාවේ අයත් ආස ඇති මේ සෙක්ෂන් එකේ තියෙන්නේ ඕවා තමයි. ඉතින් ගෑල් ළමයින්ට බියුටි අයිටම්ස් ඒවා තියෙනවා. hair items පොඩි කන්නාඩි ඔය ඔයාලා දැකලා තියෙනවනේ මෙහි හැමතිස්සෙම චුටි කන්නාඩි ෆර්ස්ට් එකේ දාගෙන ඉන්නවා. හැමතිස්සෙම පාවිච්චි කරනවා මේ මේ නම් මමත් ගන්න හිටියේ අල්මාරියේදී බුක්කො මේරලා මට දැනි මතක් වුණේ. මේකේ ඔය පොඩි ෆුඩ්ස් අයිටම් තියෙන කෑල්ලකුත් තියෙනවා. චොකලට් රාමයන් ඒ වගේ මම නම් වැඩි පැණිරහ කෑම කන්නේ නැහැ. ඒ වුණාට ළමයි මේ වගේ දැක්කම ඉතින් ගන්න හිතෙනවා. යන්න තමයි හදන්නේ.
ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා set වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.